හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන විදිය සහ ඔයාට එයා කැමති වෙයිද කියලා බලන එක. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක්. වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේම විස්තර දැනගන්න පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔන්න මම පයිස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයයි ක්‍රෂ් එක මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ එයා ඔයා ගැන ලොකු උනන්දුවක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඔයා එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්න හෝ ඉදිරි ගමනක් ගැන එයා දැනටමත් හිතමින්, ඒ කියන්නේ ප්ලෑන් කරමින් ඉන්නවා කියලා පෙන්නනවා. එයා එයාගේ ජීවිතේට, එයාගේ ලෝකේට ඔයාව ගැලපෙනවද කියලා කල්පනා කරනවා. ඒ වගේම තමයි එයා ඔයාව දකින්නේ ඔයා සම්පූර්ණ කෙනෙක් විදියට. ඉතින් එයා හොයන ගතිගුණ ඔයාට තියෙනවා කියලා එයා හිතනවා. එයා ඔයාව දකින්නේ එයාගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් කෙනෙක් විදියටයි. ඔයා එක්ක ඉස්සරහට ගියොත්, එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා එයා හිතනවා. එයා ඔයා ගැන හොඳ පැහැදීමකින් ඉන්නවා. ඒ වගේම තමයි එයා ඔයා ගැන හිතන්නේ නිකම්ම ආදරයක් ගැන විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඔයා එක්ක නිකම්ම ආදරයක් කරනවටත් වඩා, ඔයාට නිකම්ම කැමති වෙනවටත් වඩා ඔයා එක්ක සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා. එයා ඔයාව ගොඩක් විශ්වාස කරනවා. වගේම ඔයාලා අතර මේ වෙනකොට දුරස්ත බවක්, එහෙම නැත්නම් මොකක් හරි යම්කිසි බාධාවක්, ප්‍රශ්නයක් තිබුණා නම් ඔන්න ඒවා විසදිලා අවසන් වෙලා ඊටමත් සාර්ථක සම්බන්ධතාවයක් පටන් ගන්න මඟ පෑදෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම එයා ඔයාට ඉදිරියේදී කැමැත්ත දෙනවා කියලාත් පෙන්නනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයා ගැන එයාගේ හිතේ යම්කිසි ආකාරයකින් වැරදි වැටහීමක් තියෙනවා. කලින් මොකක් හරි ඔයාලා අතර ප්‍රශ්නයක් වුණා නම්, එහෙම නැත්නම් අඩුමතරමේ වචනයක් හරි වැරදුනා නම් ඒ ගැන එයාට කනගාටුවක් තියෙනවා කියලා පෙන්නනවා. ඔයා ගැන විශ්වාසය අඩුයි, වගේම ඔයාට වැඩිය හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් කියන හැඟීමෙන් එයා ඉන්නවා කියලාත් පෙන්නනවා. ඔයාලා අතර සම්බන්ධයක් ගොඩ නැගුණත් ඔයා වෙනස් වෙයි, එහෙම නැත්නම් ඔයාව නැති වේවි කියලා එයාගේ හිතේ බයක්, වගේම මොකක් හරි දෙයක් ගැන ලැජ්ජාවක් එයාගේ හිතේ තියෙනවා කියලා පෙන්නනවා. එයා වැඩි ඉමෝෂනල් චරිතයක් නෙමෙයි. හැබැයි ඔයා ගැන කරුණාවක්, අනුකම්පාවක් වගේම හිතේ පොඩි ආදරයක් තියෙනවා කියලාත් පෙන්නනවා. ඉතින් ඔයාව එයා දකින්නේ බුද්ධිමත්, ආකර්ෂණීය චරිතයක් විදියටයි. හැබැයි මේ කිසිම දෙයක් එයා ඔයාටවත් පිටතටවත් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක පිටතට නොපෙන්නුවාට එයාගේ හිතේ පොඩි හරි කොනක ඔයා ඉන්නවා කියලාත් පෙන්නනවා. මම අර කලින් කියපු හේතු නිසා එයා හිතන්නේ රිලේෂන්ෂිප් එකකට ගියත් මේක අවිනිශ්චිත වේවි, මගදී නවතිවි වගේ දේවල් තමයි එයා හිතන්නේ. ඉතින් එයා ඔයාට කැමති වෙන එකට නම් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. ඉතින් එයා සමහර විට ඔයාට අකමැති වේවි, ඔයාට කැමැත්ත දෙන එකක් නැහැ. මොකද ඔයා ගැන එයාගේ හිතේ විශ්වාසයක් නැති නිසා. ඒක එයාගේ දුර්වලතාවයක්. ඉතින් එයා ඔයා එක්ක රිලේෂන්ෂිප් එකකට කැමති නොවුනත් ඔයා එක්ක හොඳ යාළුවෙක් වගේ දිගටම ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් මේ රීඩින් එක ඉවරයි. තව ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් subscribe කරලා තියාගන්න. මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.